ඔයාලා දන්නවද ලංකාවේ ළමෙක් ඉපදිච්ච ගමන් අපේ දෙමාපියෝ ගොඩක් වෙලාවට කරන්නේ ළමයාගේ කේන්දරය හදන එක අනිවාර්යයෙන්ම කරනවා උපැන්න සහතිකයට පස්සේ. මොකද අපේ මතයක් තියෙනවනේ කේන්දරයක් එක්ක ළමයිගේ අනාගතය ගැන දහසක් ගන්න පුළුවන්, ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන්, ඒගොල්ලෝ මොනවාටද ගැලපෙන්නේ කියලා. නමුත් ඇත්තටම මේ පිට රටවල් වල කේන්දර බලන්නේ නැතුව ළමයි කොහොමද කියලා හොයාගන්න ලස්සන ක්‍රමයක් තියෙනවා. දෙක ගැන තමයි කතා කරන්න හදන්නේ. ඉතින් ප්‍රදීපුත් ඇවිල්ලා ඉන්නවා. මේක මේ ලෝකෙ හරිම ෆේමස් එක්ස්පෙරිමන්ට් එකක් අවුරුදු 50ක් එක දිගට වෙච්ච ළමයි ගැන ඒගොල්ලන්ගේ චර්යාවන් සහ ඒගොල්ලන්ගේ අනාගතය ගැන කේන්දර නොබලා කියන්න පුළුවන්. ඉතින් මේ ෆේමස් ටෙස්ට් එකේ නම එක්ස්පෙරිමන්ට් එකේ නම කියන්නේ ඩුනඩයින් එක්ස්පෙරිමන්ට් එක කියලා. ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඩොක්ටර් මාර්ෂල් කියලා කෙනෙක් තමයි මේක ඉනිෂියේට් කරේ. ඉතින් සංකල්පේ හරි ලස්සනයි. ඊට කලින් කතන්දරය යන්න ප්‍රදීප්. දැන් අපි මේ ළමයි එක්ක වැඩ කරන දැන් ඔයාට බබාලා ඉන්නවා. දැන් මම ඔයාගෙන් ඉන්න පටන් ගන්න ඔයත් කේන්දර හැදුවද බබාලාගේ? කේන්දර කියන්නේ ටිපිකලි හැමෝම හදනවනේ. ඒ නිසා යම් මට්ටමකට හැදුවා. එහෙම නැතුව අර මම ඒක උඩෙච්චරම ලොකුවට හිතන කෙනෙක් නෙවෙයි. ඒක මම ඉතින් පුතාට හැදුවේ නැද්දත් මන් දන්නවා. ඔය තමයි දන්නේ. රයිට්. ඒ කියන්නේ අපි ඒක අත්‍යවශ්‍යම දෙයක් කියන එක එච්චර මම හිතන්නේ නැහැ. නෑ ඒක ඉතින් අපි අර සම්ප්‍රදාය පාට් එකක් අහන්න නිතරම වෙනවා. සමහරක් අය උඩ ගොඩාක් මේ වෙනවා. සමහරක් අය උඩම තමයි දැන් අපේ ගෙදර ගත්තොත් එහෙම අපේ අම්මා ලොකටම වගේ තියෙන ගොඩක් ඒ උඩ යන හද තියෙනවා. ඉතින් ඒක පුද්ගල විශ්වාසනේ ඒක විශේෂයක් නැහැ. ඉතින් ඒක සංස්කෘතියක ඇල්ලා. ඉතින් මේ එක්ස්පෙරිමන්ට් එක හරිද? අපේ සංස්කෘතිය ඇතුළට ඕනද පිටරට සංස්කෘතියක් විදියට දැන් ඇත්තටම පේරන්ට් ළමයි එක කරන ටෙස්ට් එකක් වෙලා තියෙනවා. ඉතින් ඩුනඩයින් එක්ස්පෙරිමන්ට් එක එහෙම නැත්නම් මේකේ අනිත් නම තමයි මාෂ්මෙලෝ ටෙස්ට් කියන්නේ. ඉතින් මාෂ්මෙලෝ වලට ලංකාවේ ඕන වෙන මාරි බිස්කට් එකක් හරි දාලා හදාගන්න එක කවන්නේ. කතන්දර හරි සරලයි. ඒක තියෙන්නේ පුංචි ළමයෙක්ට එක්ස්පෙරිමන්ට් එක කරන කියන්නේ අපි කියමු ලැබ් ඇසිස්ටන්ට් කෙනෙක් කියලා. එයා ඇවිල්ලා පුංචි ළමයාව කාමරයක ඉඳලා කියනවා පුතා මේ මං ඔය ඉස්සෙල්ලම දෙනවා පොඩි මාෂ්මෙලෝ බිස්කට් චොකලට් කැමති එයා ආසම කැම තියෙන පොඩි ප්ලේට් එකක් දීලා අහනවා ඔයා මේකෙන් ආසමක තෝරගන්න කියලා. එක විදියට වෙනවා. ඉතින් මුලින්ම ආසමක තෝරගන්න දෙන ඉතින් ළමයා තෝරගන්නවා හිතන්නකෝ දැන් චොකලට් බිස්කට් එකක් ගත්ත කියලා හිතන්නකෝ. ඊට පස්සේ කියනවා චොකලට් බිස්කට් එයාට ප්ලේට් දෙකක් දෙනවා. දීලා එහෙක බිස්කට් දෙකක් තියෙනවා අනිත් එකේ එකයි තියෙනවද කියලා බබාට කියනවා පුතා මේ දැන් මේ වීඩියෝ එකකුත් මේකත් එක්ක ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ ඔයා මේ දෙක තියාගෙන ඉඳගෙන ඉන්න කන්න එපා. කන්න එපා මම පොඩ්ඩක් මට පොඩි වැඩක් තියෙනවා මම එළියට ගිහිල්ලා එන්නම්. හදිස්සියක් වුණොත් විතර මට මේ බෙල් එක ගහලා කතා කරන්න කියලා එයා එළියට යනවා. හැබැයි යද්දි කියනවා ඔයා මේක කෑවොත් ඔයාට මම දෙන්නේ එකයි. හරිද? ඒ වගේම තමයි දැන් ඔයා හදිස්සි දැන් මම ගිහිල්ලා එනකන් ඉන්න නැතුව හදිස්සි වෙලා බෙල් එක ගහලා මේ ගෙන්න ගත්තොත් ඒත් මම ඔයාට දෙන්නේ ඔයා ආස කෑමෙන් එකයි දෙකක් නෙමෙයි. හැබැයි ඔයා ඉවසලා හිටියොත් මම එනකම්ම හිටියොත් මුකුත් කරදරයක් නැතුව මම ඔයාට දෙකම දෙනවා කියලා. හොඳයි. ඒක තමයි එක්ස්පෙරිමන්ට් එක. හරිය සරල දෙයක්. ඉතින් ළමයට ද හිතන්නකෝ ඔයාගේ ළමයට එයා ආසම කෑමකින් ප්ලේට් දෙකක් තියලා තියෙනවා. එකක් තියෙනවා අනිත් එකේ දෙකක් තියෙනවා කියනවා. කන්න එපා පුතා මම එනකන් ඉන්න මම ඔයාලට දෙකක්ම දෙන්නම් මේකකට වඩා කියලා. දැන් කොහොමද ළමයා ඔතනදී බිහේව් වෙන්නේ? ළමයා මොකක් කරයිද කියන එක. දැන් ඔක තියෙන ඇත්තටම දැන් අපි කියනවානේ පුංචි ළමයිගේ සාමාන්‍යයෙන් ෆීලිංග්ස් ඒගොල්ලෝ හංගන් ඉන්නේ නැහැ කියලා. ඔව්. ඒගොල්ලෝ කෙලින්ම අර ඕන දෙයක් කියන જાතියක් තියෙන ළමයි ඇඩල්ට්ස්ලා වගේ ෆිල්ටර් කරන්නේ නැහැ. නැචරල් නේචර් කියනවා. ඉතින් අර ළමයෙක් මේ එක්ස්පෙරිමන්ට් එකට ගත්තේ මේ ළමයාගේ නේචර් එක මොන වගේද කියලා ටෙස්ට් කරලා බලන්න. ඉතින් හරි ෆන් ඉතින් එක ළමයි සමහරක් ළමයි කනවා. සමහරක් ළමයි කරන දේවල් තමයි මාෂ්මෙලෝ එක ඕපන් කළා මදි කාලා මාෂ්මෙලෝ එක තියලා තියෙනවා. ඒවත් කරන ළමයි ඉන්නවා ඉතින්. සමහරක් ළමයි ලෙව කාලත් බලනවා. ඒ කියන්නේ ළමයිනේ ඉතින් ඒගොල්ලන්ගේ නේචර් එක එළියට ඇවිල්ලා කියලා හැම වෙලෙම බලන. සමහරක් ළමයි ඉන්නවා ඒක ඔබ්ජෙක්ට් එක තිබ්බම ඒක කන්නේ නැහැ. ඉතින් අරගෙන ඇගන එකක් වගේ බලාගෙන දුකේ බෑ ඉතින් ඒ බලාගෙන ඉන්නවට මොකද දැන් එක්ස්පෙරිමන්ට් එකදී කැමරා දාලා මේ වගේ රෙකෝඩ් කරලා පෙන්නන්න. ඉතින් සමහරක් ළමයි කරන එක දෙයක් තමයි ඒ ප්ලේට්ස් මෙන්න මේ වගේ ඈඩ් කරනවා. හරිද? ඒ කියන්නේ ආසයි හැබැයි ඒක දැන් කන්න බෑ මේ බලාගෙන ඉන්න බැරි හන්දා මෙහෙම ඈඩ් කරනවා. අමතක කරන්න මොන හරි කරනවා. අන්න හරි අමතක කරන්න ඈඩ් කරන එක ඒවේෂන් එක ඇත්තටම කෝපි මෙකනිසම් එකක් කියලා කියන්නේ ඒක අපි මිනිස්සුන්ගේ සයිකොලොජි වෙනවා. හොඳ ඒ කියන්නේ
අර නරිය මිදිතිත්තයි කියන කතාව අහලා තියෙනව නේද? මේ ඇත්තටම මේ හැම කතාවක් ඇතුළේම ලොකු සන්දර්භයක් තියෙනවා. ඒ වගේ දෙයක් තමයි. ඒ කියන්නේ කන්න බැරි දේ ඈඩ් කරලා තියාගන්නවා. මොකද ෆියුචර් හොඳ ෆියුචර් එකේ ඊට වඩා ලොකු බෙනිෆිට් එකක් හම්බ වෙන. ඉතින් එහෙම කරනවා. සමහරක් ළමයි සීට් එකේ ඉන්නෙත් නැහැ. සීට් එකේ ඉන්නේ ඉන්නේ නැහැ. කෙලින්ම නැගිටලා ගිහිල්ලා නටනවා, සින්දු කියනවා, පැත්තකට වෙලා ඉන්නවා. අරකින් තනිකරම ඈත් වෙලා. ඒක හරි. ඉතින් ගිහිල්ලා එක්ස්පෙරිමෙන්ට් එකේ සයන්ටිස්ට් ආවට පස්සේ කාලා තිබ්බේ නැති වුණොත් එහෙම එයාට දෙකම හම්බ වෙනවා. නැත්තම් නෑ. ඉතින් මේ සමහරක් ළමයි ඉතින් අමාරුවෙන් බෙල් එක ගහලා ගෙන්නගෙන එකක් හරි ගන්නවා. ඕකේ. රිසර්ච් අවුට්කම් එක තමයි ප්‍රදීප් අපි කියන ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් කියලා. ඒ කියන්නේ අපි ෂණිකව අපිව මේ මොකද කියන්නේ මේ අපිව සිංහල වචන ගත්තොත් එහෙම ආස්වාදය දෙන්න හරි කැමති. දැන් මේ ඩිවයිස් තියෙන මේ ෂණික ආස්වාදයට තමයි දැන් අපි පේරන්ට්ලා බයිනවා නම් මේ ෆෝන්ස් වල අරගෙන ළමයි හැම වෙලේම ඉන්නවා කියලා ඒකලං ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් එක. ඉතින් අපිත් කරන්නේ ඒක හොඳේ. දෙපාන්ද නැගිට ගමන් ෆෝන් එක අරන් රතු පාට තිත වල්නවා කියන්නේ ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් එක. ඉතින් මේ සමහරක් ළමයි ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් එක කරනවා. ෂණිකව තමන්ව මේව කරගන්නවා. ඒකට තමයි ටක් ගාලා කන්නේ. කාවුවාට පස්සේ දෙකක් නැති වෙනවා. එකක් කාලා දෙකක් නැති කරගන්නවා. සමහරක් ළමයි ඉන්නවා. ඉවසලා ඉන්නවා. මේ එක්ස්පෙරිමන්ට් එකේ ඉතින් අර කියන්නේ නැහැ මේ කාපු ළමයි හොඳයි කාපු නැති අය හොඳ නැහැ කියන එක නෙමෙයි එක්ස්පෙරිමන්ට් එකේ. ඒක බැලුවේ ළමයි කොහොමද රියැක්ට් කරන්නේ කියලා. නමුත් මේ එක්ස්පෙරිමන්ට් එක හොඳම ටිකාවේ අවුරුදු 30කට 40කට පස්සේ මොකද ඒ සයන්ටිස්ට් ඒක කරපු ප්‍රොෆෙසර් ආයේ රිසර්ච් එක කරා අර ළමයි ටිකම. දැන් ඒ ළමයි අවුරුදු 30ක් විතර ලොකුයි හොඳේ. රයිට් රයිට්. ඒගොල්ලන්ගේ ලොකුනාට පස්සේ කළා බලන ඒගොල්ලෝ මොන වගේ තැන්වල දින්නේ කියලා. වැඩේ තියෙන්නේ අර ඉවසලා හිටපු ළමයිට ඉන්නේ. ඉවසලා හිටපු ළමයි හොඳ ජොබ්ස් කරනවා, එක්සෑම්ස් හොඳට පාස් වෙලා සාමාන්‍ය ලයිෆ් එකේ ෆයිනෑන්ෂල් හොඳ තැනක ඉන්නවා අනිත් ළමයින්ට වඩා. මට මේක කියන්න අමතක වෙච්ච එක දෙයක්. මේ ගත්ත ඔක්කොම ළමයි ලෙක්චර්ස් ලගේ ඇකඩමික් ස්ටාෆ් එකේ කියන ඔක්කොම PhD ස්කෝලර්ස් ලාගේ ළමයි තමයි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ educated parents ලගේ. රයිට්. මොකද නැත්තම් මේ ඉන්න පුළුවන් නේ. ඔක්කොම educated parents ලාගේ අමුත අවුරුදු 30කට පස්සේ අර ඉවසලා හිටපු ළමයි සාමාන්‍යයෙන් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. එතන රුෂාන් දැන් ඕක මම ඔය කතාව මුලින්ම වගෙන් ඇහුවට පස්සේ මටත් ලොකු ඉන්ට්‍රස්ට් එකක් ආවා. මමත් මේක කරලා බලනවා අපේ පොඩි අයට කියලා. හරිද? ඊළඟට අනිත් දේ තමයි මට හිතුනේ දැන් මෙතන මම වගේම තව ඉන්න පේරන්ට් කෙනෙක් හිතන්න පුළුවන්නේ දැන් ඕකේ අවුට්කම් එක හිතන්නකෝ මම එක්ස්පෙරිමන්ට් එක කරාම අපේ දරුවෝක කනවා කියලා. ඒතර හිතන්න පුළුවන් අපේ කෙනාට එහෙනම් මෙතන ඉන්න බැරි වෙයි කියලා. එතට අපිට පුළුවන් නේද එයාව එතෙන්ට ගන්න මෙන්ට කරන්න. ආරට ඒක තමයි කතන්දරෙත් මේ කේන්දරෙත් මම වටන් සමහරක කේන්දරය කියන්නේ දෛවය කියලා හිතාගෙන ඉන්නවනේ. ඒක ලියලා આવොත් එහම මේක තමයි වෙන්නේ ඉස්සරහට මින් යාට කරගන්න දෙයක් නැහැ කියලා. ඒක ඇත්තටම මේ වැරදි මතයක්. ඒ කියන්නේ මේ ඕනම දෙයක් ට්‍රේන් කරන්න පුළුවන්. මේක නිකන් ජස්ට් ළමයිගේ නේචර් එක බලනවා විතරයි. ඒ කියන්නේ ප්‍රදීප් මෙහෙමයි. හිතන්නකෝ එහෙම කෑව කියලා. කෑව කියන්නේ ළමයාගේ නේචර් එක ඒක. දැන් පේරන්ට් විදිහට අපි කරන්න ඕනේ එයාට ඒක උදව් කරන එක නේද එතනට ගෙනියන්න. මොකද ඒක සාමාන්‍ය දෙයක්. දැන් අපි එකකින් එක ලක්ෂණයක් පේනවා නම් ඒ කියන්නේ හිතන්නකෝ ගහක් තියෙනවා. ඒ ගහේ කොළ කහ වෙන්න ගන්නවා. අපි හිතමු නිකන් මේ. එතකොට ගොවියා මොකද කරන්නේ? ට්‍රීට් කරනවානේ ගහට. එතකොට නෑ අස්සෙන් එන්නේ නේ. මැරෙන්න දෙන්නේ නැහැ. මැරෙන්න දෙන්නේ නැහැ නේ. අයි ඔහේ ඉතින් දැන් කරන්න දෙයක් මේක දෛවය කියලා ඉන්නේ නැහැ නේද? හරි ඒක හදනවා. අන්න ඕක තමයි එක්ස්පෙරිමන්ට් එකෙත් අපි ගන්න ඕන දේ. මේක කරලා ඉවරලා මේ ළමයා ගැන ජජ් කරන එක නෙමෙයි. නමුත් ඒකේ ඇතුලේ අපි කොහොමද දැන් මේ ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් එක නමගෙන නවත්තන්න පුළුවන් දේවල් කරන්න. මම සාමාන්‍යයෙන් පුංචි කාලේ කොලප් පේරන්ලා කරන ඉෂුව එකක්. දැන් ඇත්තට මේක ගැන ගොඩක් ලොකු සංවාදයක් තියෙනවා. කොකොමෙලන් දන්නවද නේද? කොකොමෙලන් කියන ෆේමස් channel එක. ළමයි සාමාන්‍යයෙන් ඒක ගොඩාක් එක බලාගෙන තමයි ඉන්නේ. තියෙන ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් එක තමයි. ඒ කියන්නේ ඒක කනකොටත් දෙනවා. දැන් අර ඒක ඇහැ පිනවෙන එක නැති වුණාම ළමයට ඉන්න අමාරුයි. ඉතින් අර ඒක පේරන්ට්ලා තව දුරටත් එකපාර මේ නොදී කියන්නේ හිතන දීලා එකපාර නවත්තලා දැම්මත් එහෙම ඕවත් ප්‍රශ්නයක් එනවනේ. එහෙම නෙමෙයි මේක ස්මූත් කරන්න ඕනේ. මේකට ඇත්තට වෙන ටෙක්නික්ස් තියෙනවා. මේ ටෙක්නික්ස් වල ඒක තමයි අපි මේ පුළුවන් තරම් try කරන්නේ. මේ අපි ඇකඩමික්ස් දෙක එකතු වෙලා අපි try කරන්නේ මේ ළමයින්ට මේක කියෝ කරන්න පුළුවන් වැඩසටහන් හදන්න. ඒ කියන්නේ ළමයිට engage වෙන්න පුළුවන් හොඳ වැඩසටහන් හදන්න. අපි වැඩසටහන ගැන උෂාන් කියමුකෝ මේ අපේ වැඩසටහනත් එක්ක ඔය කියපු එක්ස්පෙරිමන්ට් එක සහ ඔය මෙන්ටර්ෂිප් එක
කොහොමද හම්බෙන්නේ කියන එක. යස් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේක හදන්න පුළුවන්. මේක හදන්න පුළුවන්කට අපි මේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරා 1-2 වසරේ ඉන්න පුංචි බබාලට. මොකද මේ මොකද ලයිෆ් එකේ තීරණාත්මක කාලයනේ මේක. ඒ කියන්නේ ළමයි පුංචි කාලේ ඉඳලා දේවල් වලට සෙන්සිටිව් වෙන්න ගත්තොත් නිකන් ෂණික අර දේවල් හොයන්න නැතුව දේවල් වලට ඕපන් අප් වෙන්න ගත්තොත් එතන ඉඳලා ළමයින්ව හදනවා කියන එක හරි ලේසි. මොකද එයාගේ සෙල්ෆ් කන්ට්‍රෝල් එකකුත් නෑනේ. එතකොට අපි මේ ප්‍රෝග්‍රෑම් එක මාස 3 ප්‍රෝග්‍රෑම් එක හැදුවේ මේ පරිසරයත් එක්ක බද්ධ වෙලා තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා කොහොමද අර ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් එකකින් එහාට ගිහලා දේවල් හිමීට කරගෙන යන්නේ කියලා. ඉතින් මේ වගේ වැලියු එකක් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් ඔයාට වගේ ළමයට අරන් දෙන්න chance එක තියෙනවා. අපේ අගෝස්තු 15 ෆ්‍රී වර්ක්ෂොප් එකක් කරනවා. එන්න අපේ කොට්ටාවේ මේ අපේ ලොකේෂන් එකට ඇවිල්ලා මේ වර්ක්ෂොප් එකට ජොයින් වෙලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් දැන්ම රෙජිස්ටර් වෙන්න. මොකද අපිට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරද්දී ළමයින්ට පර්සනල් ටච් එකක් දීලා තමයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඒකන්ද අපි අර මේ ගොඩාක් මේවට රික්‍රූට් කරන්නේ නැහැ. ළමයි 20යි අපි රික්‍රූට් කරන්නේ. ඒකෙත් දැන්ටමත් සීට් කීපයක් ඇලොකේට් වෙලා තියෙන. ඉතින් ටග් ගාලා මේ ප්‍රෝග්‍රෑම් එක ගැන තව විස්තර දැනගෙන අපේ නම්බර් එක මෙතන පල්ලෙයන් වැටෙනවා. ජොයින් වෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට. ඕකෙන් ළමයන්ට ලයිෆ් එක චේන්ජ් කරන එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙන දෙයක් වෙයි.